අම්මේ කොහෙද දරුවෝ මේ බෑග් එකකුත් අරගෙන යන්න හදන ඔයාට මොකද උනේ? මම අපහු යනවා අම්මේ. ඔය හදන්නේ ආයෙම අර මිනිහ ගාවට යන්නද දරුවෝ? ඔව් අම්මේ. මං කීපාරක් නම් කියන්නත් දරුවෝ මේ මිනිහ ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා. අම්මා හැමදාම හිතුවේ යාව මට ගැලපෙන්නේ නැහැ කියලා. ඇත්තටම දරුවෝ ඔයාට පිස්සු හැදිලාද? නෑ අම්මේ. මට මුකුත් වෙලා නෑ. මට ඕන මගේ පවුල බේරගන්න. මං යනවා. පුතේ අන්න අයිම දුවෙනවා. නර්තන ආයෙනෝ අම්මේ මං ආවා අම්මේ. අනේ මට සමා වෙන්න මං කරපු හැම දෙයකටම නිපුණකෝ අම්මේ. නිපුණ අනේ මට සමා වෙන්න නිපුණ. මං දන්නවා මං ඔයාගේ අම්මට කතා කරපු විදිය වැරදි කියලා. හරි නර්තන ඇත්තටම නිපුණ මං අපේ අම්මා කියපු දේවල් අහලා ඔයාටයි ඔයාගේ අම්මටයි සැලකුවේ හරිම වැරදි විදියට. බලන් යනකොට ඇත්තටම මෙතන වැරදි මගේ අම්මයි මගේ අම්මා කියන දේවල් අහපු මමයි. නෑ නර්තන අහන්නකෝ අපි කසාද බැඳපු අලුත ඔයි ඇති වෙන පුංචි ප්‍රශ්න ඉදන් අපේ අම්මලට කියන්න ගියාම අපේ අම්මලා ඒක දකින්නේ වැරදි විදියට. මොකද යාලා අපිට තියෙන ආදරයට මේක වැරදියට දකින්නේ. ඊට පස්සේ අපි අපේ අම්මලා කියන දේ අහලා ඒ විදියට වැඩ කරන්න ගියාම මේ තියෙන චූටි ප්‍රශ්නෙට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා අපි අපේ ප්‍රශ්න අපි විසඳ ගන්න ඕන.